UK වල ඉර පායන දවසක් කියන්නේ මාර සන්තෝසයි. හීතල කාලේ ඉවර වෙලා ඉර පායන්න පටන් ගත්තාම මාර සන්තෝෂයක් දැනෙන්නේ. මොකද හීතල කාලේ පුලා අරුවලක් තියන්නේ. ටික ටික ඉර පායන්න පටන් ගත්තාම දැන් අද දැන් 5:00 වෙලාව හොඳට ඉර තියෙනවා. ඉස්සරහට යන්න පැය 10 විතර වෙනකන් ඉර හොඳට තියෙනවා. මේ කාලෙට මාර ලස්සනක් තියන්නේ. මෙයාවට තියෙන ලස්සන මම ඔයාලට ටිකක් පෙන්නන්නම්. යන් පිය ලස්සන බලමු. ඒ පොඩි කඩයක් සාමාන්‍ය ගේ තියන්නේ අතන. යාලා මේ තියලා තියන්නේ ඉතර තියෙනවා. ඒ ගෙදර හදන දේවල්. ඒ ගෙදර දීපන තියෙනවා. ඉතර තියෙනවා. චූටි කඩයක් තියෙනවා. මේ වගේ දිනුළු රටක බලන්න චූටි අයිටම් එකක් මෙහෙ තියෙන කන්සෙප්ට් එකක් මේක. මේ නම් මේ සමාජගත සංවිධානවල තියෙන මේකේ ඉතල ගෙදර කතා කරාම එනවා. නමුත් යාළුවා මෙතන ඉන්නේ ඕන කෙනෙකුට ඕන නම් මේ අරන් යන්න පුළුවන්. අනිත් CCTV තියෙනවා, කැමරා තියෙනවා. බලලා අනිත් දේ කරන්න පුළුවන්. බලන්න ශ්‍රී ලංකාවේ මේ වගේ පොඩි කරත් එක හදයක් කරනකොට කොහොමද කියන්නේ? නමුත් දියුණු රටවල ඒ concept එක තියෙනවා. ඒකයි කියන්නේ නේ බලන්න. ඒ පිට්ටනිය දිගටම කුටි මල් තිබුණා. The longboat comes out of here, you look how bad the damage this side is. තියෙන ටියුලිප් මල් මේකත් එක යායට තියෙනකොට ගොඩක් ලස්සනයි. මේ පාර දිගට මේ තියෙන්නේ නිකන් හැදෙන්නේ මේක මෙහි පාර දිගට. පිට්ටනියේ දිගටම මේ මල් තියෙනවා. කහ පාට මල් මාර ලස්සනයි. මේකේ නම කැන්ඩලයින්. බලන්න මේ පිට්ටනිය නිකන් හැදිලා තියෙන්නේ. මේ ඔක්කොම හැදිලා තියෙනවා මාර ලස්සනයි බලන්න. UK ලස්සනයි. නමුත් එක දෙයක් කියන්න හිතලා මේ දැන් මං ඉන්න ඒරියා එක ඔක්කොම තියෙන පිට්ටනේ. බලන්න අර පැත්තේ අර හෙට යන කම්ම තියෙන පිට්ටනේ. මෙහි දීර්ඝ කාලින භෝග බැවෙන්නේ නැහැ. පේනවනේ දැන් මේ ගහ කොළ නෑ ඔක්කොම සීතල කාලේට ගහ විතරයි ඉතුරු වෙන්නේ. ලංකාවේ අඹ ඇටයක් විසි කරත් හැලවෙනවා කියලානේ කියන්නේ. ලංකාව කොච්චර යති වාසනාවන්තයිද බලන්න. මෙහි මේ ඒරියා එකම ලස්සනයි තමයි. මේ ඔක්කොම තියෙන පිට්ටනි වටේටම තියෙන පිට්ටනි
නමුත් මේකේ කිසි භෝගයක් වවන්න බෑ, දීර්ඝකාලීන භෝගයක් වවන්න බෑ. ලංකාවේ නම් මේ වගේ ඒරියා එක කුරුඳු හරි වවන්න පුළුවන්. ඒකට මොන තරම් ආදායමක් වෙනවද? නමුත් මෙහි ඔක්කොම මේ පිට්ටනේ තියෙන මේවා ලස්සනයි. නමුත් දීර්ඝකාලීන භෝග වවන්න බෑ. ඒක කියන්න හිතුණා. මොකද ලංකාවේ තියෙන එක සම්පතක් එක. මට හිතෙන්නේ ලංකාවෙන් ඒකේ නිසි ප්‍රයෝජනයක් ගන්න. මේ මල් වැටේ තියන්නේ මාරම ලස්සනයි, සුදු පාටයි මල්. දුරට පේනකොට මාර ලස්සනයි. නම කියන්න නම් මං හරියටම දන්නේ නැහැ. නමුත් මාර ලස්සනයි වැටේ තියන්නේ මේක. අනිකර ප්ලාස්ටික් වගේ. ඒ කියන්නේ ඇත්ත මල් ගහක් එළියට පේන්නේ ප්ලාස්ටික් මල් ගහක් වගේ. පෙන්නන්නේ තුනකින් එක ප්ලාස්ටික් වගේ නිසා ඇත්ත මල් ගහක් මාර ලස්සනයි. බලන්න මේ ගහේ කොළ ඔක්කොම හැලිලා. නමුත් මාර ලස්සනයි. no shooting. මේ තියන්නේ අපේ ගියාවට හිම වැටුණාම තියෙන විදිය. බලන්න එකම ඒරියා එක හිම තියෙනකොට සහ හිම නැති වෙලාවේ එකම ඒරියා එක කොහොමද කියලා බලන්න. මේ තියෙන්නේ හිම නැති වෙලාවේ ඒරියා එකම. මේ තියෙන්නේ ටියුලිප් මල්. මේකත් ලස්සනයි. මේක තව පාට තියෙනවා. මේ තියෙන්නේ කහ පාට එක. මං දිගටම පිට්ටනි තියෙන්නේ කියලා. දැන් මේ පිට්ටනියේ වැටවල් තියෙනවා. සමහරවිට මායින්ද දන්නේ නැහැ. දැන් ඒක ඉවරලා දැන් මෙතෙන්ට එනකොට මේ පැත්තෙත් පිට්ටනියක් තියෙනවා. එහා පැත්තේ ආයෙ පිට්ටනි තියෙනවා. අර පේනවා නම් මම zoom කරලා පෙන්නන්නම්. අර කන්දට වෙනකන් ඒ කන්දට වෙනකන් ඔක්කොම පිට්ටනි තියෙන්නේ. කොච්චර දුරට පිට්ටනි තියෙනවද බලන්න. ඔන්න කොච්චර දුරට පිට්ටනි තියෙනවද. ඒ ඔක්කොම තියෙන්නේ පිට්ටනි. මේ වැටෙනුත් එහා තියෙන්නේ පිට්ටනි. දැන් මේ වගේ රටක මෙච්චර මේවා නිකන් තිබිලත් ඒවෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලත් මේ රටවල් දියුණුයි. ලංකාව ඇයි දියුණු නැත්තේ කියන එක මට තියෙන ප්‍රශ්නේ. මොකද මේ වගේ ඒරියා තියෙන හැම තැනම ලංකාවේ ආදායමක් ගන්න. ෆ්ලයිට් එකක් යනවා බලන්න. අර ලස්සනයිනේ. මම දැන් ආපු දවස්වල හිතුවේ මේ යන්නේ ජෙට් තමයි කියලා. මොකද මේක තියෙන නිසා. නමුත් මේ ෆ්ලයිට් යන්නේ. මේකේ විද්‍යාත්මක පැත්තත් බලලා දන්නවනේ. මේ ඉරක් හැදෙන්නේ නැයි කියලා. මමත් හිතන් හිටියේ ඉස්සර ඒ දුම් පාර තමයි කියලා. නෑ නමුත් මේ ජල වාෂ්ප එකතු වෙනවා කියලා තමයි කියන්නේ. අර ලස්සනයි. මම ඔයාලට කලිනුත් වීඩියෝ එකක් කරා. මෙහි කනත්තේ බය හිතෙන්නේ නැහැ. ඒ මොකද මාර ලස්සනයි. ඒරියා එකට හැම ලස්සන නිසා බය හිතෙන්නේ නැහැ කියලා. මට ඒ වෙලාවේ පොඩි දෙයක් කියන්න අමතක වුණා. මේ කට්ටිය මේක ඇවිල්ලා ලස්සනට පිරිසිදු කරලා ලස්සනට තියන් ඉන්නවා. ඒ වෙලාවේ මෙහි කෙනෙක් ඇවිල්ලා කිව්වා මෙතන ලස්සන ආත්ම තියෙනවා. ඒක නිසා පරිස්සමෙන් ඉන්න කියලා.
ඒ කියන්නේ මට ඒකෙන් අදහස් වුණේ ඒ කට්ටිය හිතන්නේ මෙතන ලස්සන ආත්ම තියනවා කියලා. ඒක නිසා ඒ කට්ටියත් බය නැහැ. මෙතන ඇවිල්ලා සුද්ධ කරලා ක්ලීන් කරලා යනවා. නමුත් ලංකාවේ මතය මොකද්ද? මේ වගේ ඒරියා එක ඉන්නේ මොන වගේ කට්ටියද කියලා ලංකාවේ කියන්න ඕනේ නැහැ. වෙනම මතයක් නියන්නේ. නමුත් මට අදහස් වුණා එයා කියපු දෙයින් එයාලා අදහස් කරන්නේ මේ වගේ තැන්වල ලස්සන ආත්ම තියනවා කියලා තමයි එයාලා විශ්වාස කරන්නේ. එයා කියපු දෙයින් මම අදහස් කරේ ඒක. මට ඒකත් කියන්න ඕන වුණා. නම් පේනවද? මේ ගෙවල් තියෙන්නේ එක ඒරියා එක. මේ පාර තියෙන ඒරියා එකේ තමයි මේ ගෙවල් තියෙන්නේ. සමහර තැන්වල ඒරියා වලම තියෙනවා ගෙවල්. මේ පැත්තේ ඔක්කොම ගෙවල් තියෙන්නේ. මේ පැත්තේ ඔක්කොම තියෙන්නේ පිට්ටනි. මේ පැත්තේ ඔක්කොම තියෙන්නේ පිට්ටනි. අවදයක් චර්ච් එකේ තමයි මේවා තියෙන්නේ බොහෝ දුරට. මෙයාලා මෙතෙන්ට තමයි පේ කරන්න එන්නේ මෙතෙන්ට වෙඩින් කරන්න එන්නේ මෙතෙන්ට. UK ඉර පායන ලස්සන දවසක් ඔයාලට පෙන්වුවේ. ඉහළ එන්නම් සතුටින් ඉන්න. ජය වේවා.